හෙල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද? ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අපි පටන් ගන්න ඉතින් අපේ CapCut A27 සම්පූර්ණ කෝස් එක. මේ කෝස් එකේදී ඉතින් ඔයාලට CapCut app එක install කරන තැන ඉඳලා වීඩියෝ එකක් සම්පූර්ණයෙන් edit කරලා export කරන තැනට යනකම් ඔයාලට free කියලා දෙනවා. ඉතින් අද වීඩියෝ එකේ ඒ කියන්නේ part 1 එකෙන් අපි අද කියලා දෙන්න යන්නේ CapCut app එක mobile එකට install කරන විදිහ, ඒ වගේම account එකක් create කරන විදිහ, CapCut interface එක ගැන, ඒ වගේම වීඩියෝ අප්ලෝඩ් කරන විදිහ. channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් ඕල් කරලා තියාගෙන මේ වගේ වීඩියෝ දැම්ම ගමන් බලන්න. එහෙනම් වැඩි කර නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. අපි මුලින්ම CapCut එක ෆෝන් එකට install කරගෙන ඉමු. ඔයාලා ඉතින් Android users කෙනෙක් නම් ඉතින් Play Store එක හරහා පුළුවන්. මම ඉතින් App Store එකෙන් මෙන්න මේ විදිහට යනවා. ඊට පස්සේ ඉතින් මෙන්න මම search bar එකේ search කරවන්න CapCut කියලා. හරි ඊට පස්සේ මෙන්න මේ වගේ app එක තියෙනවා. ඉතින් මම ඒක දැන් තමයි download කරලා තියෙන හින්දා මම ආයෙ download කරන්න යන්නේ නැහැ. මෙහෙමම මම back කරලා මෙන්න මේ විදිහට app එකට යනවා. ඉතින් ඔයාලා මුලින්ම CapCut එක login වෙනවා නම් ඉතින් permission වලට allow දෙන්නේ. ඉතින් ඔයාලා full access දෙන්න ඕනේ. හරි ඊට පස්සේ ඉතින් මෙන්න මේ වගේ තමයි home එක බලා ගන්න පුළුවන් ඉන්නේ CapCut එකේ. ඉතින් ඔයාලා පල්ලෙහා මෙතන බලා ගන්න පුළුවන් templates, AI lab, projects, me කියලා option පහක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ me කියන option එකට ආවම පස්සේ බලා ගන්න පුළුවන් මෙතන උඩින් තියෙන tab to singing කියලා එක. අන්න ඒක එකපාරක් ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතන බලා ගන්නවා login වෙන්න option පහක් තියෙනවා. ඒකේ TikTok, Google, email, Facebook, Apple users යන Apple හරහා log වෙන්න පුළුවන්. ඉතින් මම මෙතන Google කියන එක එකපාරක් ටච් කරගන්නවා. ඊට පස්සේ මම මෙතන continue කියලා option එකක් ඒක දෙන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලගේ email එක select කරගන්න වෙනවා. ඉතින් ඔයාලා email එක select කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේක loading වෙනවා. මෙතන continue දෙන්න ඒකත් දෙන්න ඕනේ. හරි ඊට පස්සේ මෙන්න ඔයගේ sign in කියලා ටුට්ටක් loading වෙනවා. ඊට පස්සේ මෙතන වටන sign in successful කියලා message එකක් එනවා. ඉතින් මම මේක කලින් මේ profile එක මම change කරගත්ත මට ඕන විදිහට. ඔයාලා එතන profile එක touch කරගෙන මෙතන edit profile කියන එක දුන්නාට පස්සේ මෙතන ඔයාගේ name එක, මෙතන photo එක change photo කියන එකෙන් ඒකෙන් change කරගන්න පුළුවන්. මම ඉතින් ආයෙ back කරනවා. ආයෙ ඉතින් මෙතන පල්ලෙහාන bar එකෙන් edit කියන එක තෝරගන්නවා. හරි ඊට පස්සේ ඔයාලා මෙතන බලා ගන්නවා උඩින් තියෙනවා new video කියලා. මම මේ new video කියන එක එකපාරක් touch කරගන්නවා. ඊට පස්සේ ඉතින් බලා ගන්න පුළුවන් මෙතන මගේ ෆෝන් එකේ තියෙන වීඩියෝ ටිකක් තියෙනවා. ඉතින් ඔයාලා edit කරන්න අවශ්‍ය වීඩියෝ එක මෙන්න මේ විදිහට touch කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පල්ලෙහාන් තියෙන add කියලා option එක අන්න ඒකත් ඔයාලා touch කරගන්න ඕනේ. හරි ඊට පස්සේ වීඩියෝ එක මෙන්න මේ විදිහට තමයි අප්ලෝඩ් වෙලා CapCut එකට එන්නේ. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි ඊට පස්සේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතන ඔයාලා select කරගත්ත වීඩියෝ එක මෙන්න මේ වගේ චුට්ටක් ලොකුවට පේනවා. ඉතින් ඊට පස්සේ මෙන්න මෙතන මේ වීඩියෝ එකේ මෙතන පල්ලෙහාම තියෙන චූටි icon එකක් CapCut. අන්න ඒක තමයි ඉතින් CapCut එකේ watermark එක කියන්නේ. ඉතින් මේක නම් නැති කරන්න ඔයාලා CapCut Pro version එක download කරගන්න වෙනවා. ඒක තිබ්බට අවුලක් වෙන්නේ නැහැ. ඔයාලා මෙන්න මෙතන position කියන එකෙන් upper left, upper right, lower left, lower right කියලා option හතරක් තියෙනවා. ඉතින් ඒකෙන් මේ CapCut watermark එක කැමති තැනකට දාගන්න පුළුවන්. මම ඉතින් lower right කියන එක select කරගන්නවා. මම මේ විදිහට back වෙනවා. ඊට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න full screen icon එකක් තියෙනවා. ඉතින් මේ full screen icon එකේ වෙන්නේ ඉතින් ඔයාලගේ වීඩියෝ එක මෙන්න මේ විදිහට edit කරලා ඉවරලා ඉතින් ඔයාලා full screen දාලා වීඩියෝ කොහොමද කියලා බලාගන්න මේකෙන් පුළුවන්. මෙන්න මේ විදිහට play කරගන්න පුළුවන්. මම ඉතින් ආයෙ full screen එක අයින් කරනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මෙන්න එතන තියෙනවා නිකන් volume button එකක් වගේ එකක්. ඒකෙන් පුළුවන් ඔයාගේ වීඩියෝ ක්ලිප් එකේ voice
කියන්නේ සවුන්ඩ් එහෙම තියෙනවා නම් මේක නැති කරලා දාන්න පුළුවන්. මෙන්න මෙතන අන්මියුට් කරගන්න. හරි ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන undo and redo කියලා එකක් තියෙනවා. ඉතින් undo එකෙන් වෙන්නේ ඉතින් ඔයාගේ ක්ලිප් එක ඔයාගේ අතින් මොකක් හරි වැරදි දෙයක් කරලා ඩිලීට් වුණා කියමු. දැන් මෙන්න මේක ඩිලීට් වුණා මෙන්න මේක. අන්න එක ඩිලීට් වුණ එක මෙන්න මේ undo එකෙන් එකපාරක් ටච් කරපු ගමන් මෙන්න මේ විදිහට ආයි තිබ්බ විදිහටම එනවා. ආයි මේක දුන්නට පස්සේ ආයි මේකෙන් ආයි යනවා රීඩෝ දුන්න ගමන් ආයි මෙහෙම undo දුන්න ගමන් ආයි ඒක තිබ්බ විදිහටම එනවා. ඔයාලා ඉතින් මෙන්න මෙතන මේක ටච් කරගත්ත පස්සේ ඉතින් මෙන්න මේක තමයි ඉතින් CapCut එකේ වැදගත්ම දේ. මේක තමයි ටයිම්ලයින් එක කියලා කියන්නේ. ඉතින් මේකෙන් ඔයාගේ වීඩියෝ එක එඩිට් කරන ස්ටිකර් ඉෆෙක්ට් වොයිස් ඒ වගේ ඒවා පිළිවෙලකට වීඩියෝ එකට ඇඩ් කරලා ලස්සනට එඩිට් කරන්න මෙන්න මෙතනින් තමයි. අර මෙන්න මේක මෙන්න මේක ලයින් එකක් වගේ දිගටම බලා ගන්න පුළුවන්. ඉතින් මේ අන්තිමටම තියෙන මෙන්න කළු පාට මේක නම් ෆොටෝ නිකම්ම අයින් කරගන්න පුළුවන්. ඒකට ප්‍රෝ වර්ෂන් එක අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක එකපාරක් ටච් කරලා මෙන්න ඩිලීට් කියන එක දුන්න ගමන් ඒක නිකම්ම අයින් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ටයිම්ලයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙන්න පල්ලෙහාන් තියෙන edit audio text effect overlay caption filter widget ස්ටිකර් මේ වගේ තියෙන එක තමයි මේක තමයි කියන්නේ ටූල් බාර් එක. මේකෙන් තමයි වීඩියෝ එකක් එඩිට් කරන්න අවශ්‍ය හැම ඔප්ෂන් එකක්ම තියෙන්නේ මෙන්න මෙතන තමයි. මෙන්න මෙතන ප්ලස් අයිකන් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ප්ලස් අයිකන් එක එකපාරක් ටච් කරගත්තා පස්සේ ඔයාලා මෙන්න මේ වගේ වර තව වීඩියෝ එකක් අවශ්‍ය නම් ඒකක් මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. කලින් විදිහම වගේ මෙතන සිලෙක්ට් කරගත්තා. ආයි මෙතන ඇඩ් කියන එක දුන්නාට පස්සේ මේ වගේ වීඩියෝ එකක් ඇඩ් වෙනවා. බලා ගන්න පුළුවන්. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ part 1 කොටස ඉවර වෙන්නේ. ඉතින් මේකෙන් ගෙනාව ඉතින් CapCut එකේ account එකක් create කරන විදිහ ඉන්ටර්ෆේස් එක මේ වගේ දේවල් තමයි. ඉතින් ඊළඟ part 2 එකෙන් අපි වීඩියෝ එකක් එඩිට් කරන්න ගමු. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් ඉතින් තව කෙනෙක්ට share කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. මේ වගේ වටින වීඩියෝ හැමදාම බලන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.